ගිනිපෙට්ටි පාලම රාජාංගන ජලාශය පසු කරගෙන ජල පාවතේ හමු වෙන ගිනිපෙට්ටි පාලම මේ ලංකාවේ පිහිටි එකම ඉදිකිරීම මේ ආකාරයේ එකම ඉදිකිරීම අංගමු වැව දැන් ඔබට දිස්වන්නේ අංගමු වැව වැවෙන් එන ජල ධාරාව ඉස්පිල් ජල ධාරාව මේව පාලමට යටින් හරහට ගමන් කරනවා ඒ එක්කම දැන් ඔය පේන අපේ පාලම හරහා ජල ධාරාවක් රාජාංගන වැවෙන් නිකුත් කරන ජල ධාරාව රාජාංගන ජනපදයේ කරා ගමන් කරනවා ඒ උඩින් ඒ මතින් වාහනද ගමන් කරනවා අපිට පේනවා ඇති ඔන්න බලන්න මේ ජල ධාරාව මේ පැත්තෙන් මතුවෙනවා අපි දැන් ඉදිරියට ගමන් කරනවා අර තියෙන ඈතින් පේන පාලම වගේ එක පේන ඒක මීට අදාළ නැහැ ඒක මේ ජල ව්‍යාපෘතිය දැන් මේ තියෙන්නේ අංගමුව වැවේ ස්පිල් වතුර වැඩි වතුර පිට වෙන වාහන ලුණුවය කියලා මේකට කියන්නේ ඒ ලුණුවය දැන් මොහොම වෙනවා වාහන ගමන් කරනවා පාලම උඩින් ඒ එක්කම රාජාංගනයේ වැවෙන් එන ජල ධාරාවත් මේ හරහා දිගටම ගමන් කරනවා නියම ගිනිපෙට්ටි පාලමක ස්වරූපය එයයි බලාගන්න අනුරාධපුර සමුද්‍රයේ බස් රථය මේ රාජාංගන ජනපදයේ හරහා ගමන් කරන බස් රථය පසුගිය කාලේ ඇති වූ ගංගා පූර්ණේ මේ දෙපස සම්පූර්ණයෙන්ම කාදනයට ලක් වෙලා තියෙනවා. මේ තමයි රාජාංගනයේ පිහිටි ගිනිපෙට්ටි පාලම. නිවැරදි නියම ආකාරයේ ගිනිපෙට්ටි පාලම. රාජාංගනයේ ජලාශයට ඇදී යන ජල ධාරාවත් මේ පාලම මතින්ම ගමන් කරනවා මේ ලුණුවය හරහා. මේ මතින් රාජාංගන ව්‍යාපාරය හරහා ගමන් කරන වාහනවල සියල්ල ගමන් කරන්නේ මේ පාලම මතින්. දැන් ඔබට පේනවා ඇති රාජාංගනයේ වැවෙන් එන ජල ධාරාව. කෘෂි කාර්මිකයලා එම ජල ධාරාවත් මෙම ගිනිපෙට්ටි පාලම හරහා ගමන් කරනවා. ඔබට පේනවා ඇති මේ ජල ධාරාව ඇදී යන ජල කට. නියම ගිනිපෙට්ටි පාලම රාජාංගනයේ ජනපදයේ